හරි ළමයි. ඔයාගේ ගෙනුම් කරන්නේ A-level කරන ළමයිගේ ප්‍රධාන විෂයක් main subject එකක් accounting. එතකොට මේ accounting වල පුතා basic accounting equation එක second lesson එකේ accounting equation lesson එකේ තියෙන basic accounting equation එක ගැන පොඩි අදහසක් ගන්න start එකක් අපි ගමු. already ඔයා මේ වෙනකොට ගෙනුම් කරන සමීකරණය නැත්නම් accounting equation එක ගැන දන්න ළමයි ඇති, දන්නේ නැති ළමයි ඇති, ආරම්භ කරන ළමයි ඇති. ව්‍යාපාරික ගෙනුම් කරන්නේ කොටස් දෙකක් තියෙනවා. එකක් මූල්‍ය ගෙනුම් කරණය බලන්න financial accounting. හරි. ඔයගේ සිලබස් එකේ මේ lesson subject දෙකම තියෙන. කියන්නේ accounting syllabus එකේ parts දෙකක් තියෙන. එකක් තමයි financial accounting, අනිත් එක management accounting. හරි. එතන මේ financial accounting, management accounting කියද්දී ඔයගේ syllabus එකේ first lesson එකේ ඉඳලා grade 12 සම්පූර්ණ syllabus එකමයි 13 වල භාගයක් වෙනකම්. first lesson එකේ ඉඳලා 13 වෙනකම්. first lesson එක කියන්නේ පළවෙනි පාඩමේ ඉඳලා 13 වෙනි පාඩම වෙනකම් financial accounting. ඊට පස්සේ පුතා management accounting පටන් ගන්නේ 14 වෙනි පාඩම 14 to 60. lessons තුනක් තියෙනවා. ඒ වගේ syllabus එකේ සාමාන්‍යයෙන් paper එකේ 30% විතර තියෙනවා. 30% 35% විතර management accounting. So 70% 80% විතර තියෙන්නේ financial accounting. එතකොට පළවෙනි පාඩමේ ඉඳලා 12 වසර සම්පූර්ණයෙන්මයි 13 වසර භාගයක් වෙනකම් financial accounting නැත්නම් මූල්‍ය ගෙනුම් කරන කොටස් තියෙද්දි ඒකේ පළවෙනි start එක තමයි අපිට ගෙනුම් කරන සමීකරණය නැත්නම් accounting equation එකෙන් වට හම්බ වෙන්නේ. ඒත් මීට කලින් මේකේ accounting elements ගැන අපි කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ගෙනුම් කරන මූලිකාංග, ඒක ඇතුලේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම් කියන සංරචක elements ගැන ඉගෙන ගන්න ඕනේ. financial accounting වල second lesson එකෙන් පටන් ගන්න පළවෙනි theory lesson එකක් තියෙන්නේ accounting and importance. නැත්නම් ගෙනුම් කරන්නේ හායි වැදගත්කම පාඩම. එතනින් පස්සේ දෙවෙනි පාඩම නැත්නම් second lesson එකේ financial accounting වල අපි පටන් ගන්නවා dual impact එක නැත්නම් විත්ත බලපෑම ගනුදෙනු වල. ඒකට ව්‍යාපාරයක ගෙනුම් කරන්නේ කියන කොටස ළමයි මේක භාෂාවක්. භාෂාවක් කියන්නේ ඔයා දන්නවා මේක ගෙනුම් කරන්නේ අපි තීරණ ගන්න පාර්ශ්ව ආර්ථිකාරයාගේ ඉඳලා කළමනාකරුවෝ සේවකයාගේ සිට ඉන් පිටත පාර්ශ්ව රජය නේද ඊට අමතරව බාහිර පාර්ශ්ව ආයෝජන බැංකු වගේ ශේෂ්ත්‍ර හැමෝම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය නැත්නම් ව්‍යාපාරයේ ගමන එහෙම නැත්නම් ව්‍යාපාරයක කොච්චරක වත්කම් ප්‍රමාණයක් තියෙනවද, වගකීම් කොච්චරක් තියෙනවද, අයිතිකාරගේ හිමිකම් එහෙනම් කොච්චරද, ඊට ව්‍යාපාරේ වාර්ෂික වෙන ආදායම, වාර්ෂික වියදම්, එහෙනම් ලාභ කීයද කියන කොටස් ගැන කතා කරද්දී ගෙනුම් කරන මූලිකාංග ගැන අපි පස්සේ කතා කරමු. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම වියදම් ගැන. ඒතර සමහරක් විදිහේ ගැන ලොකු අවබෝධයක් ඇති. කෙසේ වෙතත් මම ඔබට ආරම්භයක් විදිහට ගෙනුම් කරන එකට අදාළ දිස්ස සටහන. සමා වෙන්නේ දිස්ස බලපෑම. ගෙනුම් කරන දිස්ස සටහන් තියෙන තුන්වෙනි පාඩම. මේකත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර දිස්ස බලපෑම පුළුවන් විය යුතුයි අනිවාර්යෙන් දිස්ස සටහන් පාඩමට එන්නේ. දිස්ස සටහන් පාඩමට පස්සේ තියෙන පාඩම ඒ ඔය විදිහට පාඩමෙන් පාඩමට කලින් පාඩම් පුළුවන් වෙන්න ඕනේ. ඒතර ව්‍යාපාරයක අයිතිකරු අපි බලමු පළවෙනිම සාමාන්‍ය ව්‍යාපාරයක් ඕනම ව්‍යාපාරයක ආරම්භ කරද්දී යම් කිසි මුදලක් හෝ වෙනස්කමක් ව්‍යාපාරයේ අයිතිකරු ආයෝජනය කරන්න ඕනේ. ඒක කොහොමද මේ ගනුදෙනුව අපි ගිණුම් ගත කරද්දී තිත්තු බලපෑම වාර්තා කරන්නේ. ඒතකොට මේක තියෙනවා මම මේ භාෂා දෙකකින්ම මාධ්‍යයන් දෙකකින්ම ඉගෙන ගන්න ළමයිට පහසු වෙන විදිහට මම දීවා උදාහරණයක්. transaction එකක් ගනුදෙනුවක් ව්‍යාපාරයක ගනුදෙනුව සිද්ධි වාර්තා කරන එක තමයි අපි මූල්‍ය ගෙනුම් කරන්නේ සිලබස් එකේ 70කට වඩා ප්‍රමාණයක් වාගේ භාග පේපර් එකකින් ලැබෙන කොටස් වලින් කෙරෙන්නේ. එතකොට පළවෙනිම තියෙන්නේ only invested 500,000 rupees in cash and 800,000 rupees in building. එක සිංහලෙන් කිව්වොත් එimhe අයිතිකරු රුපියල් ලක්ෂ 5ක මුදල් හා 8 ලක්ෂයක ගොඩනැගිල්ල ව්‍යාපාරට ආයෝජනය කරා. එතකොට කොහොමද අපි මේකෙදි මූලික ගෙනුම් කරන සමීකරණය කියලා අපිට මේකෙදි අපිට දැන් මේ කියන හිමිකම සහ වත්කම් බවනයි මෙතන බාහිර වගකීම් කිසිවක් නැති අවස්ථාවකදී ඕනනම් අපිට මේක වගකීම් කියලා ලා ගන්න පුළුවන් liabilities part එකක්. නමුත් ඒකෙට වෙන බලපෑමක් නැහැ. අයිතිකරු තමයි ව්‍යාපාරයට මේ සම්පත් නැත්නම් වත්කම් ආයෝජනය කරන්නේ. සාමාන්‍ය ආරම්භයේදී ව්යාපාරයක් මුලින්ම පටන් ගන්න අපි පරිපුද්ගල ව්යාපාරයක් වෙන්න පුළුවන්. එවැනි ව්‍යාපාරයක් ඉස්සෙල්ලාම අයිතිකරු යම් කිසි මුදලක් ආයෝජනය කරනවා නැත්නම් යම් මත්තමක ආයෝජනය කළා තමයි ව්‍යාපාරය පටන් ගන්නෙ. එහෙම නැත්නම් කලාතුරකින් ලොකු යම් ප්‍රමාණයකට ව්‍යාපාරය සම්වර්ධනය වුණාට පස්සේ තමයි බැංකු ණයක් මාර්ගයෙන් හෝ බැංකු ණයක් හෝ ලීසින් නැත්නම් අපි කියනවා කල්බදු ක්‍රමයක් මැසින් බාහිර වගකීම් පාර්ශ්ව පදනම් කරගෙන ව්‍යාපාරයට ගනුදෙනු ගලා එන්නේ. ඒකට අපේ ව්‍යාපාරයක සිලබස් එක ඇතුලේ ණයට ගනුදෙනු, මුදලට ගනුදෙනු සියල්ලක්ම ගනුදෙනු වාර්තා කරලා යුතුයි. නමුත් මේක තමයි ස්ටාර්ට් එක. එතකොට
ව්‍යාපාරයක මුලින්ම කොහොමද මේ ගනුදෙනු වාර්තා කරන්නේ? අයිතිකරු රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ අපි මේක භාගීය වාග දන්න උසස් පෙළ සාමාන්‍ය රුපියල් 10 වලින් නැත්තම් තමයි ගනුදෙනු වාර්තා කරන්න තියෙන්නේ. ඒකට අපි 0.3 අඩු කරලා වාර්තා කරමු. මූලික ගිණුම් කරන සමීකරණයේ වත්කම් හිමිකම් වලට වඩා බලපෑම වාර්තා කරන්න හරිම ලේසි. ඒකට ව්‍යාපාරයකට එනවා මුදල් කියන වත්කම කොච්චරකද? ලක්ෂ 5ක නැත්තම් කෑෂ් කියන ඇසෙට් එක එනවා. නේද? ව්‍යාපාරයට ගලා යන කෑෂ් කියන ඇසෙට් එක. හරි. එතකොට ඒකත් එක්කම ව්‍යාපාරයේ අමතරව තව වෙනවා ව්‍යාපාරයට කොච්චරක වත්කමක්ද? බිල්ඩින්ග්ස් කියන සෙට් එක එනවා ව්‍යාපාරයට ලක්ෂ 8ක. ඒකත් එක්කම මේ දෙකෙන් එකතුව විදිහට ලක්ෂ 1.3 මිලියන් ව්‍යාපාරයක මොකද්ද? ව්‍යාපාරයේ අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙන්න බලපාන ප්‍රධානම සාධකය අපි ඒකට කියනවා වර්ක් කැපිටල් නැත්තම් ප්‍රාග්ධනය කියලා. ඒක හරි ලේසි පුතා. ව්‍යාපාරයක සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න. ආරම්භක ආයෝජනයක් වාර්තා කරනකොට මාර ලේසි. ව්‍යාපාරයට එන්නේ මොනවද? වත්කම්. ව්‍යාපාර අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවනකොට කුමන අවස්ථාවකදී හෝ තමගේ පෞද්ගලික දේපල වත්කම් මුදල් එහෙම යොදවද්දී ව්‍යාපාරයට මුදල් වත්කම හෝ වෙනත් වත්කමක් කළා අයමක් සිදු වෙනවා. එහෙම නැත්නම් මේකේ පේන විදිහට කෑෂ් කියන සෙට් එකයි බිල්ඩින්ග්ස් කියන සෙට් එකයි ව්‍යාපාරයට ගලා යනවා. ඒතකොට ඒ වත්කම වැඩි වෙනවා. ඒ වගේම අයිතිකාරයාගේ හිමිකමත් ඒ ආකාරයෙන්ම මේ මුදලින්ම වැඩි වෙනවා. ඒක නැවතත් අපි වාර්තා කරගත්තොත් ලක්ෂ 5ක මුදල් වත්කමක් සහ ඊට අමතරව ලක්ෂ 8ක ගොඩනැගිලි කියන වත්කම ව්‍යාපාරයට ගලා එනවා. ඊට අමතරව පුතා ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා ලක්ෂ 13ක.